රත්තර යාළුවනේ ඉතින් ඔන්න ඔයාලට සාදරයෙන් පිළිගන්නවා ඉතින් මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ඔයගොල්ලෝ ගෙනලා තියෙන්නේ COC gameplay එකක්. ඉතින් friends ඔයාලට පොඩි විශේෂ දෙයක් තියෙනවා පෙන්වන්න. ඉතින් මේ අද ඔන්න event එකක් ඇවිල්ලා තියෙනවා Superstar Join Your Army කියලා. ඉතින් මෙන්න මෙයා ඉතින් අපේ game එකට ඔන්න අලුතෙන් troop කෙනෙක් add වුණා. මං හිතන්නේ මේ troop ගොඩක් දුරට මේ ජනවාරි මාසේ ඉවර වෙනකම් විතරයි තියෙන්නේ. මේ ඊට පස්සේ මේ ට්‍රූප් අයින් කරනවා. ඉතින් මං ඉවර වෙන කලින් ඉතින් ට්‍රූප් පෙන්නන්න හිතුවා. ඉතින් මේ ඉන්නේ ඉතින් ඒ අලුත් ට්‍රූප් මෙන්න මෙයා. ඉතින් ඊට ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉන්නේ ඊට. ඉතින් මේ විදිහට තමයි ඉතින් එයාගේ ඇටැක් එක තියෙන්නේ. ඉතින් මෙයා විසි කරනවා එක එක පොඩි කට්ටිය විසි කරනවා. ඉතින් මේ පොඩි කට්ටියගේ මූවමන්ට් ස්පීඩ් ගොඩක් වැඩි. hit points ටිකක් අධිකයි. ඉතින් ඊටගේ hit points පොඩක් අධිකයි. ඉතින් ඔය විදිහට තමයි මේ ඊටගේ attacking තියෙන්නේ. ඉතින් new troop කෙනෙක්. ඉතින් laboratory නම් මෙයාගේ updating වලට මම පෙන්නන්න laboratory මෙයාගේ updating නම් නෑ friends. මේ මොකද මෙයාව අර මේ අප්‍රේල් මාසෙට විතර දීලා තියෙන්නේ. ඊට පස්සේ අප්‍රේල් මාසෙ ඉවරනාට පස්සේ මේ troop නැති කරනවා. නැති කරනගෙන අයින් කරනවා. තාමත් අලුත් ඔබ්ස්ටිකල් ඇවිල්ලා නැහැ. ඉතින් අර මම කලින් වීඩියෝ එකේ කතා කරපු ඔබ්ස්ටිකල්. ඉතින් friends අපි එහෙනම් බලමු ඉතින් මෙයා මොනවා වගේද කියන්න හරියට. ඉතින් friends මෙහෙමයි ඉතින් අපේ ඊට කියන group වැඩ කරන්නේ. ඉතින් මම එක ඊට කෙනෙක් ඕන්න දාලා බලන්න. ඉතින් මේ ඊටගේ attacking side එක පොඩ්ඩක් බලන්න. ඕකට පේනවා ඇති පොඩි කට්ටියක් දානවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. නිකන් පොඩි කට්ටිය එයා දානවා. ඔයගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍ය ඊට ඒ විදිහට තමයි attacking කරන්නේ. පොඩක් අමාරු ඩයල් එකක්. ඉතින් එයා ඉතින් ස්පියර් එහෙම විසි කරනවා. ඒ වගේම අර වගේ පොඩි පැටවු වගේ කට්ටිය විසි කරනවා. මේගොල්ලෝ ගිහිල්ලා ලේසර් එකකට ඇටැක් කරනවා. ඉතින් මේගොල්ලෝගේ ඩෙඩ් බොඩිස් තමයි මෙන්න මේ විදිහට මේ ඩූම් ස්ටෝන් එකේ විදිහට අපිට එන්නේ. ඊට ඕන කෙනෙක් ඊට කෙනෙක් මරනහම ඊටගේ පොඩි එකකින් මරනහම ඩූම් ස්ටෝන් එකක් නෙවෙයි දෙනවා විදිහට. ඒක තමයි ඩූම් ස්ටෝන් කියන්නේ. ඉතින් මේකක් આવත් ඒක අයින් කරන්න එපා. ඒක ඇත්තට වටිනවා. අපේ බේස් එකට ඊට කෙනෙක් ගියොත් ඊට කෙනෙක් ගහලා එයා මරනට පස්සේ මේ ඩූම් ස්ටෝන් කියන එක අපිට හම්බෙන්නේ. මං හිතන්නේ මෙන්න මේ ඊට කියන කෙනා මරනොත් තමයි මම ඉතින් අනිත් දේ හම්බෙන්නේ. ඉන්පෙන්ස් මේ විදියට තමයි ඊට වැඩ කරන්නේ. ඉතින් මෙයා නම් තාම මැරුන්නේ නැහැ friends. එක ඊට කෙනෙක් මම මේ බලන් ඉන්න friends ඊට කෙනෙක්ව මැරෙනකම් මේ නේ මොනවද මැරුණොත් මොන වගේ දෙයක් වෙන්නේ කියලා බලා ගන්න ඕනේ. ඒකයි සමහරක් විට මොකක් හරි විශේෂ දෙයක් වෙයි මැරුණාට පස්සේ. සමහරක් විට මේ ගෝල්ලෝ ටික කිනාගෙන් හොඳ පාරක් කන්න පුළුවන් වෙයි. අපි ඒක බලමු. ඉතින් මෝටාර් එක තනි පැත්තෙන් ගහනවා ලේසි නෑ. ඔව් කිනා එවිස් වුණා. මම කියන්නේ කිනා ගහයි ඕකට. ඉතින් ඔය විදිහට තමයි ඊට වෙදින් වැඩ කරන්නේ. ඉතින් මේ ඊට කියන ට්‍රූප් වැඩ කරන්නේ ඔය විදිහට. මම හිතන්නේ මෙයා මැරෙනවා. මේ ඩූම් ස්ටෝන් එක ඩ්‍රොප් වෙයිද බලමු. නෑ. මම හිතන්නේ ඊට මැරුණාම මේක ඩ්‍රොප් වෙනවද දන්නේ නෑ. හැබැයිම මේ කොහමරි එහෙම තමයි ඩූම් ස්ටෝන් කියන එක අපිට හම්බෙන්නේ. ඩූම් ස්ටෝන් කියන එක අපිට මේ විදිහට තමයි හම්බෙන්නේ. ඩූම් ස්ටෝන් කියන එක අපිට මේ විදිහට තමයි ඉතින් හම්බෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ඩූම් ස්ටෝන් කියන එක නම් හම්බෙන්නේ. මේ වෙන විදියක් නෑ හම්බෙන්නේ. මං හිතන්නේ මේක තමයි හම්බෙනවා නම් හම්බෙන්නේ ගොඩක්ම. ඉතින් friends ඉතින් අද නම් වීඩියෝ එක මාරම ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මේ ට්‍රූප්ලා ගැන පෙන්නන්න විතරයි මම අද වීඩියෝ එක වලට ගෙනාවේ.
ඉතින් මොකද දෙන්නේ අද වීඩියෝ එක ගැන ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක නියමිත නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න වීඩියෝ එකට like කරන්න තමයි කරන්න එපා ඒ වගේම ඔයගොල්ලෝ අයලට share කරන්නත් නම් කරන්න එපා එහෙනම් ඉතින් අපි ගියා යන්න කලින් තව දෙයක් මතක් කරන්න තියෙනවා ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ එක කියලා කිව්වා අපේ අලුතෙන්ම අප්ඩේට් එකේ මොනවද ආපු අලුත් දේවල් ගැන ඉතින් ඔයාලට මෙලොවම දෙයක් තේරිච්ච කට්ටිය ඇති නේද ඉතින් තේරිච්ච නැති කට්ටිය ඉන්නවා හරියට මේ මම ඒ ඉවෙන්ට් රිලීස් වුණාට පස්සේ පැහැදිලි කරන්න මොනවද මේ ඉවෙන්ට් එකේ මොනවද වෙන්නේ මේ මොනවද කරන්න කියලා අපි ඉස්සරහට අනිවාර්යෙන්ම පැහැදිලි කරනවා. ඔය ක්ලෑන් ගේම්ස් වගේ වුණා නම් ඕනේ නැහැ නේ. ඒවනේ සාමාන්‍යයෙන් දන්න දේවල්නේ. අනිත් දේවල් නොදන්න දේවල් වගේ ඒවා පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ පොඩ්ඩක් ඩැග් වුණා හරි. එහෙනම් ඉතින් අද වීඩියෝ එක නවත්තනවා. ඉතින් එනම් කොල්ලෝ අදට අපි ගියා.